ඒක සෝතාපන්න වෙන්නේදී ඉලක්කයට බණ කියන්න පුළුවන්. අවංක වුණොත් කෙනෙකුට මාස 2 3 4 5ක් යනකොට ඒ අවබෝධය ඒක හරියට කාලේ නම් නිර්ණය කරන්න බෑ. මොකද එක එකනාගේ කෙලෙස් වල හැඩය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අවංක වුණොත් සනස මම මෙන්න මේ වගේ කෙලෙස් වලින් තමයි බැට කන්නේ. මේ කාලේ නම් මට මෙන්න මේ වගේ මානසික ස්වභාවයක් තියෙන්නේ කියලා අවංකව Tamanගේ தත්ත්වය දක්ෂ ධර්ම විනය දන්න නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට ප්‍රකට කළොත් එimhe ඉලක්කයට සෝවාන් වෙන්නදී කියන්න පුළුවන්. මොකද මේ සෝවාන් වීම පිණිස එකම ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් සෝතාපන්න වීම පිණිස Tamanගෙම ඇතුළාන්තයේ මූලික වශයෙන් අඳුනා ගන්න විතරයි තියෙන්නේ. ඒ අඳුනා ගන්නකොට යථාභූත ඥානයක් උපදිනවා. යථාභූත ඥානය ඇතුලේ බිඳි බිඳි යන ප්‍රවාහයක් ඇතුළාන්තයේ කියලා එයාට වැටහෙනවා එච්චරයි. බිඳි බිඳි. එතකොට ඒක ඇතුලේ අර ආත්ම දෘෂ්ටිය අයින් වෙලා යනවා. දැන් මාතෘකාව තියෙන සක්කාය දිට්ඨිය නැති කරගන්න උපකාර වෙන විදිහ එකක් කියන්නේ කියලා. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන එක පවතින්නේ පංචස්කන්ධය ඉලක්ක කරගෙන. පංචස්කන්ධය ඉලක්ක. එතකොට පංචස්කන්ධය සක්කාය දිට්ඨිය පවතින්නේ පංචස්කන්ධ ඉලක්ක කරගෙන නම් බෞද්ධයෙක් පංචස්කන්ධය මොකද්ද කියලා ආය අපෙන් අහනවා නම් එයාට නම් සෝවාන් වෙන්න බෑ. දැන් පංචස්කන්ධය මොකද්ද කියලා අහුවාම එයා අනිත් පැත්තට අහනවා නම් මේ හඳුරන්නේ පංචස්කන්ධය මොකද්ද කියලා මට පොඩ්ඩක් කියන්න කියනවා නම් එයාට නම් බෑ. ඇයි මේ ඒ කියන්නේ මූලික බුදුදහමේ මූලික දැනුමට අයිති එකක් ඒක. පංචස්කන්ධය කියන එක. මොකද දුක කියලා බුදුදහම තෝරන්නේ පංචස්කන්ධය හටගන්න එක. ඒතර පංචස්කන්ධය ඕගොල්ලෝ නෙමෙයි සමහර පැවිද්දොන්ටත් ප්‍රශ්න තියෙනවා. මට මේ මං ඊයේ වෙච්ච සිද්ධියක් ඕගොල්ලන්ට කියන්නම්. මේ කොළඹ තියෙන නම ගියපු පිරිවනක වැඩ කරන හාන්දුරු කෙනෙක් මට ඊ හම්බුණා. මේ නම කියපු ගමන් දන්න පිරිවනක් ඒක. ඒතර මං ඇහුවා බොහොම මොනවද උගන්වන්නේ කියලා ඇහුවා. ඒතර ඒ ස්වාමීන් කිව්වා මේ බුද්ධ ධර්මයේ තමයි මම උගන්වන්නේ උසස් පෙළ අයට. මම කීයක් විතර ඉගෙන ගන්නවද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේලා මං හිතන්නේ 60 70ක් ඉගෙන ගන්නවා කිව්වා. මං ඊට පස්සේ ඒ ස්වාමීන් මට වඩා ටිකක් වයසින් අඩුයි. උන්වහන්සේ මේ කැලණි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත කෙනෙක්. මං ඒ හාන්දුරුන්ගෙන් ඇහුවා මේ එහෙනම් මේ නෑ මම මේ පොඩ්ඩක් තේරුම් ගන්න අහන්නේ පංචස්කන්ධය මොකක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් කිව්වා ඉතින් මෙන්න මේවටනේ පංචස්කන්ධය කියන්නේ කියලා මට කිව්වා. ඊට පස්සේ මං ඇහුවා පංචස්කන්ධය හටගන්නේ කොහොමද කියලා. දැන් අපි ඔය හම්බුනාම සමහර සම්මානසලක පව ධර්මී තමයි කතා කරන්නේ. පංචස්කන්ධය හටගන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට ඒ ස්වාමීන් බලන්න තමන්ගේ තියෙන අර දෘෂ්ටිගත වීම අර උපාදී වලත් එක්ක තියෙන මාන්නක්කාරකම ඊට පස්සේ ආයක ඒ අදහස යට කරන්න වෙන වෙන කතා ගොඩාක් කියන්න උත්සාහ කරනවා. අනේ ස්වාමීනි මම දන්නේ නැහැ කියලා මම නම් අවංකව කියනවා. ස්වාමීනි මම දන්නේ නැහැ. හැබැයි මේ ඔබ වහන්සේ මට පොඩ්ඩක් තේරුම් කරන්න ඒක කියලා මම කියනවා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ මට ඒක යට කරන්න නෑ ඉතින් මේ ස්කන්ධ මෙහෙමයි කියලා ලොකු කතාවක් කියාගෙන ආවා. මං කොන්නේ නෑ ওই විදිය නෙමෙයි පංචස්කන්ධය හටගන්නේ කියලා මං ඊ ස්වාමීන් වහන්සේට මේ පංචස්කන්ධය හටගන්න විදිය කියනකොට මට ඒ ස්වාමීන්වහන්සේගේ ප්‍රතිචාරයෙන් තේරුණා එයා ඒක කියනවට කැමති නෑ කියලා. මං ඒක කතාව නතර කළා. පැවිද්දෙකුත් ඔහමනම් ඉතින් මඟඵල නෑනේ කොහොමත්. මේ කාලේ මාර්ගඵල නෑ. ඇයි? සක්කාය දිට්ඨිය අයින් වීමෙන් තමයි සෝවාන් වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේම පංචස්කන්ධයේ මම ආයෙනින් ගත්ත කම. ඒතර පංචස්කන්ධය මොකද්ද කියලා දන්නේ නැත්නම් සෝවාන් වෙන්න බෑනේ මේ කාලේ. එහෙනම් මතක තියාගන්න මේ සක්කාය දිට්ඨිය නැති කරන්න කලින් හොඳට පංචස්කන්ධය ඉගෙන ගන්න.